දන්නවද ඔයාගේ ගෙදර සිලිම් බෑග් එකක් තියෙනවා නම් හරිම ලේසියෙන් ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් හදාගන්න පුළුවන්. මේක ඉතින් ෂෝට්කට් රෙසිපි එකක්. වැඩි වෙලාවක් යන්නේ නැහැ. හරිම ක්‍රිස්පීට තියෙනවා. එහෙනම් අපි හදන විදිය බලමු. මුලින්ම අපිට ඕන වෙනවා තඹගත්තු අල ග්‍රෑම් 200ක්. මම මේ අල ටික හොඳට පොඩි කරගන්නවා. කෑලි චුට්ටක්වත් නැති වෙන්න අපි මේ ටික පොඩි කරගන්න ඕනේ. ඊළඟට මේකට ලුණු සහ මිරිස් තේ කාල වගේ දාගන්නවා. රස සැරානුව එයාට අඩු වැඩි කරගන්න පුළුවන්. ඊට පස්සේ මම මේ දාගන්නේ කරපිංච චූටි වෙන්න කපාගෙන. දැන් මේකටම අපි කෝන්ෆ්ලා මේස හැඳි 3ක් එකතු කරගන්න ඕනේ. කෝන්ෆ්ලා දැම්මහම මේක හොඳට ක්‍රිස්පි ගතියට තියෙනවා. දැන් මේක අපි හොඳට මිශ්‍ර කරගමු එක ගුලියක් වෙනකම්. ගොඩක් වෙලා මිශ්‍ර කරගන්න අවශ්‍ය නැහැ. අපිට ඉක්මනට හදාගන්න පුළුවන් මේ විදියට. ඊළඟට මම අරගන්නවා මේ වගේ පිරිසිදු සිලිම් බෑග් එකක්. මේ වෙනුවට ඔයාලට සිප්ලොක් බෑග් එකක් උනත් පාවිච්චි කරන්න පුළුවන්. දැන් අපි කලින් හදාගත්තු අල මිශ්‍රණය මේ සිලිම් බෑග් එක ඇතුළට දාගන්න ඕනේ. ඊළඟට මම මේ වගේ රෝලින් පින් එකක් පාවිච්චි කරලා මේ අල මිශ්‍රණය තුනී කරගන්නවා. මේ විදියට හදාගත්තාම අපිට එක සමානව තුනී කරගන්න ගොඩක් ලේසියි. දැන් මේ විදිහට තුනී කරගත්තු අල මිශ්‍රණය අපි ෆ්‍රීසර් එකට දාගන්න ඕනේ. මේ සිලිම් බෑග් එක පිටින්ම විනාඩි 15ක් විතර අපි ෆ්‍රීසර් එකේ තියාගමු. මේ තියෙන්නේ විනාඩි 15කට පස්සේ ෆ්‍රීසර් එකෙන් එළියට අරගෙන මම මේක සිලිම් බෑග් එකකින් අයින් කරගන්නවා. ඊළඟට අපි පිහියෙන් මේකේ තීරු කපාගමු. මුලින්ම වටේ කොටස් ටික අයින් කරගන්නවා. පස්සේ අපිට ඒවත් අරගන්න පුළුවන්. ඊළඟට මම මැදින් මේ වගේ කපා ගන්නවා. ඔයාලට මෙහෙම මැදින් කපන්න නැතුව දිග කෑලි විදිහට අරගන්නත් පුළුවන්. ඊට පස්සේ මම පෑන් එකකට බෙද ගන්න අවශ්‍ය තරමට තෙල් දාගෙන රත් කරගන්නවා. ලිපේ ගින්දර මධ්‍යම ප්‍රමාණයේ තියාගෙන අපි මේ ටික බෙදගමු. වෙනදට අපි ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් හදා ගන්නවා වගේ නැත්නම් චිප්ස් හදා ගන්නවා වගේම රන්වන් පාට වෙනකම් මේ ටික බෙද ගන්න තමයි තියෙන්නේ අපිට. මේ විදිහට try කරත් ගොඩක් වෙලාව නාස්ති නොකර ලේසියෙන්ම ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් නැත්නම් චිප්ස් ගෙදරම හදාගන්න පුළුවන්. තවත් මේ වගේ රසවත් කෑම වීඩියෝ බලන්න subscribe කරලා එකතු වෙන්න. ඔයාලා හැම කෙනෙකුටම සුබ දවසක්.